පුරුදු කියලා කියන එක දැනුවත්වත් කරනවා නොදැනුවත්වත් වෙනවා. එවනම් මේක අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. මේක දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා. මේක එක දිගටම ක්‍රියාත්මක වෙනවා. පුරුදු අඛණ්ඩව යනකොට මේක එකිනෙකට රෝල් අවුට් වෙනකොට කෙනෙකුට ගලාගෙන යද්දී මේක කොයි විදිහටද අපි ජීවිතේ වෙනස් කරගන්න පාවිච්චි කරන්න ඕනේ කියලා කියන එක අපි කතා බහ කරනවා. එහෙමනම් හැබිට් ලූප් එකේ තියෙනවා පියවර හතරක්. මෙන්න තියෙනවා පළවෙනි පියවරේ මේක තමයි කියන්නේ Q කියන්නේ. ඊළඟට අපි යනවා දෙවෙනි පියවරට. මොකක්ද දෙවෙනි පියවරේ තියෙන්නේ? දෙවෙනි පියවරේ තියෙනවා craving. ඊළඟට අපි යනවා තුන්වෙනි පියවරට. තුන්වෙනි පියවරේ තමයි තියෙන්නේ response. ඊළඟට අපි යනවා හතරවෙනි පියවරට. හතරවෙනි පියවරේ තියෙනවා reward. එහෙමනම් ඔබට අවසාන ප්‍රතිඵලයේ විදියට මොකක්ද හම්බෙන්නේ? positive reward එකක්ද හම්බෙන්නේ? negative reward එකක්ද හම්බෙන්නේ? මේක තමයි මේ කියන්නේ ධනාත්මක සුභවාදී දෙයක් විදියට ඔබට ලැබෙන්නේ. ඒ වගේම ඍණාත්මක අසුභවාදී දෙයක් විදියට ඔබට මේක ලැබෙන්නේ. ඒක තමයි මෙතනින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එමනම් මෙන්න මේ කොටස් හතරෙන් තමයි පුද්ගලයෙක්ගේ පුරුදු නිර්මාණය වෙන්නේ. මොකද මේක අඛණ්ඩව ගලාගෙන යන නිසා. මේක මෙන්න මේ විදියට අඛණ්ඩවම ගලාගෙන යන නිසා පුරුදු වෙනස් කරන්න නම් මේ හැබිට් ලූප් එකේ තියෙන කොටස් හතර වෙනස් කරන්න අපි අනිවාර්යෙන්ම තීරණය කරන්නට ඕන. ඉස්සලාම බලමු මේ Q කියලා කියන්නේ මොකක්ද? Q is a trigger. මොකක්ද දෙයක් පටන් ගන්න පොඩි ආරම්භයක් තියෙන්න බෑ. පොඩි අපි කියන්නේ අපේ භාෂාවෙන් අපි කතා කරන භාෂාවෙන් කියන්නේ පොඩි අප් එකක් තියෙන්න ඕනේ, පොඩි go එකක් තියෙන්න ඕනේ. අනේ trigger එක. Q is a trigger that initiates you a habit. ඔබට පුරුද්දක් විදියට ඔබට ධනාත්මක සුභවාදී දෙයක් නම් ධනාත්මක සුභවාදී විදියට ඒකේ ආරම්භය පටන් ගන්නවා. ඍණාත්මක අසුභවාදී දෙයක් විදියට නම් ජීවිතේ පරිහානියට පත් වෙන දෙයක් නම් ජීවිතේ කඩාවැටෙන දෙයක් නම් ඒක වෙන දේ තමයි මේ ට්‍රිගර් එක කියලා ඉරලා කියන්නේ. It can be a time of a day, a certain place or any event that reminds you to do the habit. For example, you may have a habit of jogging every day. After work, here, after work is working. මොකද්ද මේ කියන්නේ? දැන් මොන මට තියෙන පුරුද්දක් මම මේ එක්සැම්පල් එක විදියට දාලා තියෙන්නේ මොකක්ද? මේ ජොගින් කරන එක. පොඩක් වේගයෙන් ඇවිදින එක. ජොගින් ට්‍රැක් එකකට ගිහිල්ලා පොඩක් එක්සර්සයිස් වලට පොඩක් ඇවිදින එක. පොඩක් වේගයෙන් ඇවිදින එක. පොඩක් බ්‍රිස් වෝකින් කරන එක. එතකොට අන්න ඒකත් එක්කලා ගත්තාම දැන් ඒකට කෙනෙක් පුරුදු වෙලා ඉන්නේ. ඒක ධනාත්මක සුභවාදී පුරුද්දක්ද? ඍණාත්මක අසුභවාදී පුරුද්දක්ද? අපි දන්නවා ඒක ධනාත්මක සුභවාදී පුරුද්දක්. ඇයි? අපි දන්නවා ශරීරයේ ඇවිදීමෙන් වෙන්නේ සියලුම මාංශ පේශීන් එකවර ක්‍රියාත්මක වෙනවා. අපිට දවසකට විනාඩි 30ක් ටිකක් වේගෙන් ඇවිදින්න පුළුවන් නම් අපිට අනිවාර්යයෙන්ම ඒක ගොඩක් හොඳ දෙයක්. ශරීරයේ සියලුම අවයව වලට ශරීරයේ නිරෝගීභාවය පවත්වාගෙන යන්න. ශරීරයට ගන්න කැලරි ප්‍රමාණය වගේම ශරීරයෙන් දහනය කරන කැලරි ප්‍රමාණය ගොඩක් ප්‍රමාණයක් අපිට ගන්න ප්‍රමාණයෙන් ඕන ප්‍රමාණය තියාගෙන ඉතුරු ප්‍රමාණය දහනය කරලා බර්න් අවුට් කරලා දාන්න අපිට හොඳ දෙයක් තමයි මේ ජොගින් කියලා කියන්නේ. එහෙමනම් දැන් මෙන්න තියෙනවා ඒක පුරුද්දක් විදියට කරන කෙනෙක්ගේ ට්‍රිගර් එක. ආරම්භය මේ Q එක කොහෙද තියෙන්නේ? ඒක තමයි එයා දාගන්නවා හැමදාම. සමහරෙකුට මේක දාගන්න පුළුවන් before work. ඒ කියන්නේ උදේ වැඩට යන්න කලින්. සමහරෙකුට මේක දාගන්න පුළුවන් after වැඩ ඇරිලා ආවට පස්සේ. දැන් උදාහරණයක් විදියට මම මේක දාගෙන තියන්නේ after. දැන් උදේ කොළඹ යන්න එපා වැඩට. ඒක නිසා උදේ පාන්දර මේක දාගත්තොත් එimhe මගේ daily routine එක සම්පූර්ණයෙන්ම අප්සෙට් වෙනවා. හැබැයි මම මේක හවස් වරුවේ after work දාගෙන තියෙනවා. after work දාගෙන තියන්නේ ඇයි? එතකොට මට ඇවිල්ලා මගේ ගෙදර ඉඳලා ජොගින් ට්‍රැක් එකට ගිහිල්ලා වට කීපයක් ඇවිදලා නැවත තව පාගමනින්ම ගෙදරට එනකොට අවශ්‍ය නියම එක්සර්සයිස් එකක් එකට හම්බෙලා ඇඟ හොඳට නිරෝගීව සවිශක්තිමත් හොඳට ෆිට් එකේ තියෙන ලෙවල් එකට නිර්මාණය වෙන්න අවශ්‍ය කරනවට අපිට නිර්මාණය වෙනවා. එහෙමනම් ඔන්න ඔතන තමයි අපිට තියෙන්නේ Q එක. එහෙමනම් පුරුද්දක් වෙනස් කරන්න පටන් ගන්න ඕනේ ඔන්න ඔතනින්. ඒක ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒක ධනාත්මක සුභවාදී දෙයක් විදිහට අපේ ජීවිතයට එකතු කරගන්නවා වගේම අපි ඒක පටන් ගන්න අපේ ජීවිතේ ඒක උදේ දැන් කෙනෙකුට සමහර වෙලාවට උදේ පාන්දර 5ට නැගිටින්න හෙට උදේ ඉඳලා උදේ 5ට අලාර්ම් එක සෙට් කරලා හරියටම පැයක් අරගෙන 5ට නැගිටිනවා 5 ඉඳලා 6 වෙනකම් පැය
golden hour එකක් විදියට පාවිච්චි කරනවා. මේ golden hour එක පාවිච්චි කරන්නේ අතරම ගත්තොත් තමුන්ගේ ජීවිතේ මොන හරි අලුත් දෙයක් ඉගෙන ගන්න, මොන හරි නොදන්න දෙයක් දැනගන්න, මොන හරි motivational video එකක් බලන්න, එහෙම නැත්නම් පොඩක් මේ සජීවීව ක්‍රියාත්මක වෙන්න, පරිසරයේ හඬට හුම්කම් දෙන්න, හොඳ සංගීතයක් උදේට ශ්‍රවණය කරන්න. ආන්‍ය වගේ දෙයකට තමයි මේක අපි පාවිච්චි කරන්නේ. එහෙමනම් ඒකට තමයි අපි කියන්නේ cue එක. ඒක තමයි trigger එක. ඒක තමයි ආරම්භය. ඒක තමයි හම්බෙන තල්ලු. එහෙමනම් අන්නේ තල්ලුව නිර්මාණය වෙන විදිහේ පිරිසක් ඔබ නිර්මාණය කරගන්න ඔබේ ජීවිතේ. දෙවෙනි පියවරේ තියෙන දේ තමයි craving. මොකද්ද මේ craving කියලා කියන්නේ? Craving is the desire or motivation that drives you to do the habit. මෙන්න මෙතන අපිට වැදගත් ඒ කතාව. Craving is the desire. අපේ කැමැත්ත ආසාව. Craving is the desire or motivation that drives you to do the habit. ඒ habit එක ඒ පුරුද්ද කරන්න අපිට බලපාන ආසාවේ වගේම motivation එක. එහෙම නැත්නම් අභිප්‍රේරණය. ඒකට තමයි අපි කියන්නේ craving කියලා. එතකොට craving වලදී මොකද වෙන්නේ? It's the emotion you associate with the habit. In our jogging example, perhaps the feeling of being energized and fit motivates you to jog. එතකොට පළවෙනි දවසේ ඇවිත්තාම මේ කාප් මසල් එකෙන් පොඩ්ඩක් උවිදෙන්න බලනවා. ඒ වගේම ඇඟට පොඩ්ඩක් මාංශයක් දැනෙනවා. හති වැටෙනවා. ටිකක් ගෙදර ගියාට පස්සේ ඇඟපත රිදෙයි. හැබැයි මතක තියාගන්න ඒක දිගින් දිගටම කරගෙන යනකොට අපිට එනවා මෙන්න මේක මොකද්ද? energize and fit. අපිට ඇඟට වෙනද නැති ජවයක් ලැබෙනවා. අපිට වෙනද නැති මොටිවේෂන් එකක් හම්බ වෙනවා. වෙනද අපිට හිතපු ගමන් නිදි කිරා වැටෙන එක ඒම නතර වෙලා යනවා. අපි සමහර වෙලාවට අපේ ජීවිතේ ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න අපිට පුළුවන් ඇක්ටිව් මනුස්සයෙක් වෙන්න පුළුවන්. ඒකට මෙන්න මේ ක්‍රේවිං කියලා කියන එක අනිවාර්යයෙන්ම ගොඩක් වැදගත්. මේකේ තුන්වෙනි පියවර තමයි මෙන්න මේක. response. මොකක්ද මේ response කියලා කියන එකේ තියෙන්නේ? Your response is the habit you want to develop. It's actual behavior that you engage in. In our example, jogging is the response. එහෙමනම් දැන් ඔබ දන්නවා උදේම නැගිට්ටාම බිව්ව වතුර එකක් උදේම නැගිට්ටාම ශරීරය පොඩ්ඩක් තමුන්ගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන දේවල් ටික තමුන්ගේ උදේ පාන්දර මූණ හොදලා මැතලා පොඩ්ඩක් තමුන්ගේ ශාරීරික සුවතාවය ගැන හිතුවා. ඊට පස්සේ පොඩ්ඩක් හොඳ සින්දුවකට අහුම්කම් දුන්නා. එහෙමම අපිට අපි දවස පටන් ගන්න විදියට ආරම්භ කරන විදියට ගමන ආරම්භ කරන්න පුළුවන්. දැන් උදේට කවුරු හරි කෙනෙක් ඔන්න ජොගින් වලට මූව් වෙන්න හිතනවනම් ඒ හැබිට් එක වර්ධනය කරගන්න හිතනවනම් මේ අවුරුද්දේ එතනින් පටන් ගන්න හිතනවනම් අන්න මොකද සමහරව ඉන්නවා දැන් නිරෝගී පුද්ගලයෙක් වුණාම අපි දන්නවනේ BMI එක හරියට තියාගන්න ඕනේ කියලා. උස්සට සරලන බරක් අනිවාර්යයෙන්ම පවත්වා ගන්න ඕනේ. එතකොට මේ උස්සට සරලන බරක් අනිවාර්යයෙන්ම පවත්වා ගන්නවා නම් BMI එක හරියට තියාගත්තොත් අපිට බොහෝ ලෙඩ රෝග වලින් වැළකෙන්න පුළුවන්. දැන් මේ අවුරුද්දේ මම දාගත්තු ගෝල් එක තමයි ශරීරයේ මේ BMI එක හරියට පොඩ්ඩක් මේන්ටේන් කරගන්න එක. මොකද BMI එක හරියට මේන්ටේන් කරගන්නවයි කියලා කියන්නේ උස්සට සරලන බර හරියට මේන්ටේන් කරගන්නවයි කියලා කියන්නේ අපිට ගොඩාක් ලෙඩ රෝග වලින් කෙසේ වෙතත් අපිට අපේ ශරීරයේ එනර්ජි එක අපේ ශක්තිය ගොඩක් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න දැන් රෙස්පොන්ස් එක දවස ගානේ උදේ නැගිට්ටාම උදේ නම් ජොගින් යන්න හිතෙන්න ඕනේ. හවස නම් ජොගින් යන්න හිතෙන්න ඕනේ. ඒක පුරුද්දක් විදියට කරන්න ඕනේ. ඒක හිතිතාටියට නෑ මං අද නෙමෙයි මං හෙට කරනවා නෑ හෙට කියලා කියන දවස කවදාවත් එන්නේ නෑ. එවනම් දවස ගානේ අපි ඒක පුරුද්දක් විදියට අඛණ්ඩව කරගෙන යන්න ඕනේ. ඒක නිසා හොඳට මතක තියාගන්න විද්‍රවරුනේ. රෙස්පොන්ස් එක තමයි වැඩේ කරන එක. ඔබට වෙනස් වෙන්න ඕනේ නම් ඒ පුරුද්ද ක්‍රියාත්මක කරන්න ආරම්භ කරන්න පටන් ගන්න. පොඩියට පටන් ගන්න. මොකද පොඩි දේවල් තමයි අවසානයේදී ලොකු ප්‍රතිඵල අපිට අරගෙන එන්නේ. අවසානයේදී රිවෝඩ් එක. මොකද්ද රිවෝඩ් එක කියලා කියන්නේ? රිවෝඩ් එක කියලා කියන්නේ මේ කිස්ම දෙයක් මේ බෙනිෆිට් එක. ඒක කරපුවාම අපිට ලැබෙන දේ මොකක්ද? ඒක තමයි රිවෝඩ් එකයි කියන්නේ. ඔබට මේ අවුරුද්දේ අවසානය වෙනකොට අපි නිකවන එකම ලක්ෂයක් ඉතුරු කරගන්න ඕනේ. දැන් ඔබ ලක්ෂය ගැන හිතා හරියනවා. දැන් ඒක තමයි රිවෝඩ් එක. මට රුපියල් ලක්ෂයක් මේ අවුරුද්ද වෙනකොට ඉතුරු කරගන්න ඕනේ.
සල්ලි හමින් තියෙන කෙනෙක් නම් සල්ලි ටිකක් හොඳට හම්බෙන කෙනෙක් නම් මාසික ආදායම සාමාන්‍ය ලක්ෂ 2ක් 3ක් හම්බෙන කෙනෙක් නම් ඕ ඊට වැඩියෙන් හම්බ කරන කෙනෙක් නම් එතකොට එයාට හිතන්න පුළුවන් ලක්ෂයක් නෙමෙයි මිලියනයක් එයා ඉතුරු කරන්න. මිලියනයකිනුත් එහා යන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මිලියන 2.5ක් කෝටි ලක්ෂ 25ක් ඉතුරු කරගන්න. ඒක තමයි end goal එක. ඒක තමයි reward එක. තමන්ට හම්බෙන benefit එක ආන්ගේ. එහෙමනම් දැන් ඒකට අපි පටන් ගන්න ඕන ට්‍රිගර් එක මොකක්ද? ඔය ලක්ෂ 25 ගැනවත් ඔය ලක්ෂ 10 ගැනවත් ඔය මිලියනය ගැනවත් ඔය ලක්ෂ ගැනවත් හිතන්න එපා ඉස්සර. කරන්න ඕනේ දේ තමයි ට්‍රිගර් එක පටන් ගන්න හිතන එක අතේ තියෙන රුපියල් 22 ඉතුරු කරන්න. අතේ තියෙන රුපියල් 100 ඉතුරු කරන්න. අතේ තියෙන රුපියල් 1000 ඉතුරු කරන්න. අතේ තියෙන රුපියල් 5000 ඉතුරු කරන්න. අතේ තියෙන කීයද ඉතුරු කරලා පටන් ගන්න. ඒක තමයි ට්‍රිගර් එක. අන්නේ ට්‍රිගර් එකෙන් පොඩි තල්ලුවක් හම්බ වෙනවා. මොකද පළවෙනි දවසේ 20යි, දෙවෙනි දවසේ 1ට 20ක් දාපුවම 40යි. තුන්වෙනි දවසේ 1ට 20ක් දාපුවම 60යි. හතරවෙනි දවසේ 1ට 20ක් දාපුවම 80යි. ඊළඟට 100යි. මොකද මතක තියාගන්න compound effect එකයි කියලා කියන්නේ ඒකයි. එහෙමනම් trigger එක කියලා කියන්නේ triggers the brain you initiate the behavior. ඔබේ මේ පුරුද්ද ආරම්භ කරන්න පටන් ගන්න හැමෙන්න තල්ලුව. ඒක තමයි මේ trigger එකයි කියලා කියන්නේ. ඊළඟට අපි කියනවා craving. motivational force එක. එහෙමනම් මේ වැඩේට මේසෙ උඩින් පෙන්න තියාගන්න පොඩි නෝට්. කියන්නේ අවසානයේ reward එකයි කියලා කියන්නේ මොකද්ද? බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මට හම්බෙන්නේ. එවනම් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මට හම්බෙනවා. ඒකට තමයි අපි කියන්නේ රිවෝඩ් එකයි. එහෙමනම් ඔබට ජීවිතේ වෙනස් කරගන්න ඕන නම් මිත්‍රවරුනි වෙනස් කරගන්න ඕන එකම දේ තමයි ඔබේ හැසිරීම ඔබේ පුරුදු. ඔබේ පුරුදු වෙනස් කරගත්තොත් ඔබට ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. හැබැයි ජීවිතේ පුරුදු වෙනස් කරනවායි කියලා අංශක 180කින් වෙනස් කරන්න හිතන්න එපා. අංශක 180කින් වෙනස් කරනවායි කියලා කියන්නේ අංශක 180කින් වෙනස් කරනවායි කියලා කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ටම වෙනස් කරන්න මෙන්න මේ විදිහේ දැවන්ත ලොකු වෙනසක් කරන්න හිතන්න එපා. මේ වගේන්දී අංශක 180ක වෙනස් අපිට ගොඩක් වෙලාවට වරදින මිත්‍රවරුනි මෙන්න මෙතනයි අපිට ඕනේ ලොකු වෙනස්කම් කරන්න. අපිට ඕනේ එකපාර දැනෙන වෙනසක් කරන්න. අපිට ඕනේ එකපාර අපේ ජීවිතේ උඩු යටිකුරු කරන්න. ඒව කරන්න බෑ මිත්‍රවරුනි. අපිට ජීවිතේ වෙනසක් කරනවා නම් මතක තියාගන්න පොඩ step by step ටිකෙන් ටික මේ දැන් ඔන්න ටික මේ ගමන આવොත් අපිට දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට අපිට මේ ගමන හරි අපූර්වට ලස්සනට වෙනස් කරගන්න පුළුවන්. එවනම් මෙන්න මේ විදිහට ලොකු වෙනස්කම් ගැන හිතන්න එපා. අපි ටිකෙන් ටික පොඩියට පටන්. එවනම් පුරුද්දක් වෙනස් කරගන්න ඕන නම් ඔන්න ඕක තමයි පුරුද්දක් විදියට වෙනස් කරගන්න ඕන. පොඩි තව එක්සැම්පල් එකක් දෙන්නද මේක තේරෙන්නේ? නිකමට හිතන්නකො සෝෂල් මීඩියා ගොඩක් පාවිච්චි කරනවායි කියලා. සෝෂල් මීඩියා වලට ඇඩික්ට් වෙලා ඉන්නවායි කියලා. ඒක Facebook වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට Instagram වෙන්න පුළුවන්. සමහර වෙලාවට YouTube වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොනවා හරි TikTok වෙන්න පුළුවන්. වෙන මොනවා හරි සෝෂල් මීඩියා එකක් වෙන්න. ඒ වගේ දෙයකට ඔබ බැහැලා ඉන්නවායි කියලා හිතන්නකො. දැන් මතක තියාගන්න. ඒකට හොඳම දේ තමයි ඩේලි ටයිම් අවුට් එකක් දාගන්න. ඩේලි ටයිම් අවුට් එකක් දාගන්න පුරුද්ද. එතකොට දවසකම ඒ ඇප් එක පාවිච්චි කරන්න ටයිම් අවුට් එකක් ෆෝන් එකේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා වෙනස් කරනවා. අපි දවසකම උපරිමයට මේක පාවිච්චි කරන්නේ පැය භාගයයි 30 minutes. දවසකට උපරිමය මේක පාවිච්චි කරන්නේ විනාඩි 40යි 40 minutes. එතකොට ටයිම් අවුට් එක ආවට පස්සේ ඇප් එක ලොක් වෙනවා. එතනින් එහාට අපිට ඒක පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. එතකොට අපේ ඇඩික්ෂන් එක අපිට එතනින් පුරුද්දක් විදියට නතර කරගන්න. මොකද අපි දන්නේ Facebook එකේ අපි උඩට පල්ලෙහාට ස්ක්‍රෝල් කර ඉන්නවා. දන්නේම නැහැ පැය කාලක් යනවා තේරෙන්නේ නැහැ. පැය භාගයක් යනවා තේරෙන්නේ නැහැ. විනාඩි 45ක් පැයක් යනවා තේරෙන්නේ නැහැ. පැය 2-3 යනවා තේරෙන්නේ නැහැ. මොකද වෙන්නේ අවසානයේට? ජීවිතේ හොඳ දෙයක් කරන්න තියෙන කාලය පැය 2-3-4 යනවා අපිට තේරෙන්නේ නැහැ. එහෙමනම් පුරුද්දක් වෙනස් කරගන්න පිළිවෙල ඔන්න ඔකයි.